TechOps Sri Lanka YouTube channel එකට ඔබ සැමම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔබට පෙන්වන්න යන්නේ Microsoft official website එකෙන් Windows ISO file එකක් download කරලා ඒක bootable pen එකකට upload කරගන්න විදිය. මුලින්ම ඔබගේ browser එක open කරලා Google එකට යන්න. Windows 11 download කියලා type කරලා පළවෙනි link එක open කරන්න. page එකේ පහළට scroll කරද්දී create Windows 11 installation media කියන option එක දකින්නට ලැබේවි. එතන තියෙන download button එක click කරලා media creation tool එක download කරගන්න. download වුණාට පස්සේ tool එක open කරලා license terms accept කරන්න. ඊළඟට language එක සහ edition එක select කරන්න තමයි තියෙන්නේ. මෙතනදී use recommended option for this PC කියන ටික් එක remove කරලා ඔබට කැමති language එකක් select කරගන්න පුළුවන්. මම මෙතන default options පාවිච්චි කරනවා. then which media used to කියන option එකේ එතනදී ISO කියන එක click කරලා next කරන්න. ISO file එක save කරන්න අවශ්‍ය location එක choose කරලා save click කරන්න. then ISO එක download වෙන්න පටන් ගන්නවා. මෙතනදී internet speed එක මත තමයි අපිට යන වෙලාව තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. download එක complete වුණාට පස්සේ ISO file එකේ location එක tool එකේ පල්ලෙහා ඔයාලට පෙන්නනවා. දැන් අපි bootable pen drive එක හදමු. ඒකට අවශ්‍ය කරන pen drive එක අඩුම ගානේ GB 8ක්වත් capacity එකක් තියෙන pen එකක් ඕනේ. එහෙම නැතුව ISO එක load කරන්න බෑ. ඊළඟට Rufus කියන tool එක download කරගන්න. මම මෙතනදී portable version එක පාවිච්චි කරනවා. pen drive එක USB port එකට connect කරලා Rufus එක open කරන්න. Rufus එක ඇතුලේ pen drive එක detect වෙලා තියෙනවද කියලා click කරලා බලන්න. boot selection යටතේ click කරලා අපි download කරගත්ත Windows ISO file එක select කරන්න. partition scheme එක change කරන්න ඕනේ GPT වල ඉඳලා MBR වලට. ඊට පස්සේ start එක click කරන්න. මෙතනදී dialog box එකක් එනවා. ඒ dialog box එක default settings එක continue කරන්න. Rufus එක ඔයාලට warning එකක් දෙයි. එතනදී කියන්නේ pen drive එකේ තියෙන සියලුම data delete වෙනවා කියන එක. pen drive එකේ තියෙන files අවශ්‍ය නම් මේ වැඩේ කරන්න කලින් pen drive එකේ backup එකක් ගන්න අමතක කරන්න එපා. process එක complete වෙන්න ටිකක් වෙලා යන්න පුළුවන්. ඒක වෙන්නේ ඔයාලගේ pen drive එකේ තියෙන speed එක මත තමයි. එහෙනම් දැන් ඔයාලගේ Windows 11 bootable pen එක ready. ඔයාලට use කරන්න පුළුවන්. video එක useful නම් channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment වලින් අදහස් දාන්නත් අමතක කරන්න එපා.